එහෙම නිකන් අර හුරතල් වෙවි යන්න නම් ඉන්නේ. ඇත්තටම ඒ වගේම මෙඩිසින් යන්න ඕනේ නැහැ. ඒ වගේම ඉන්ජිනේරිය යන්න ඕනේ නැහැ නේ. වැඩ ඔයාලට ඕන විදියට සිද්ධ නොවෙනකොට ඒ වැඩ අතාරින සීන් එකේ ඉන්න නම් ඔයාට ඕනේ. එහෙම නැත්නම් ෆුල් අප්සෙට් ගහලා ලෝකෙම එපා වෙලා ඉන්න නම් ඔයාට ඕනේ. ඔයා එහෙම ඉන්න ඔයා අර වගේ දේවල් වලට යන්න එපා. එහෙම තමන්ගේ විදිහ කියන නිශ්චිත එකක් නැහැ. හරිද? ඔයාට ඒක ඩිසයිඩ් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය වයසේ මිනිස්සු ළමයි නෙවෙයි මිනිස්සු කියමු. හරි. ඔය වයසේ මිනිස්සු කියන්නේ තමන්ගේ විදිහ වැඩිපුරම වෙනස් කරන්න පුළුවන් වයස. ඇසින් වගේ වැඩ කරන්න. ඉමෝෂන්ස් වලට ඔයාම හැන්ඩල් කරන්න දෙන්න එපා. මේ මාස දෙක ඔයාගේ ජීවිතේ නරක මාස දෙක කියලා හිතලා කෙලින්ම අර ඊට වඩා නරකක් වෙන්න බැරි ලෙවල් එකට හිත හදාගන්න. ඒක කරන්න පුළුවන් බොරු කියන්න එපා. හරි. තව පුළුවන් මහන්සි වෙයි. සහ ඒකට මේ පැය දෙකක් විතර නිදාගෙන පැය 22ක් වැඩ කරන්න ඕනේ. මොවරු වැඩ තමයි කරන්න තියෙන්නේ. කරන්න බෑ කියලා හිතන වැඩ තමයි කරන්න පටන් ගන්න වෙන්නේ. බුදුමනේ ඉතින් ඒක පුළුවන් නේ. ඊයේ දවසේ වැඩ කරන්න පුළුවන්ද බැරිද උනේ කියලා හිතන එක නතර කරා. ආඩ අද කියලා දවසක් තියෙන සමහර අදත් උදේ වරුවම ෆුල් කාලකන්ණි 20ක 30ක ලකුණු වැඩි කර ගැනීමක් පේපර් ක්ලාස් එකේ ওই ඉස්සරහට තියෙන පේපර්ස් ටික හරියට කරගත්තොත් ගන්න පුළුවන්. හරිද? හැබැයි හිත හිත ඉන්න එක නවත්තලා පුළුවන්ද දන්නේ නේද? දන්නේ ඉතින් කරලා බලන්න. හරි. ඒ කියන්නේ දන්නේ කියන්නේ එහෙම කරලා කරණෙවුන් ඉන්නවා. ඒක ඒ කරණෙවුන් පුළුවන්ද දන්නේ නේද බැරි වෙයිද දන්නේ ඒවා හිත හිතින් නැතුව ඒ හිතන වෙලාවත් උන් වැඩේට දෙනවා. එතකොට උන්ට හරියනවා. එතකොට උන්ට ලකුණු 20 30ක් විතර වැඩි වෙනවා ওই පේපර්ස් ටික ඉවර වෙද්දී. එහෙම නැති උන් ටිකක් කරනවා පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා ආයෙ ටිකක් හිත හිතී ඉන්නවා. ආයෙ ටිකක් කරනවා. සමහරක් සතිවල මේ හිත අප්සෙට් වෙලා කරන්නේ එහෙම අර ඒ සතියේ මොකක් හරි ලකුණු අඩු වෙලා හරි මොකක් හරි වෙලා අප්සෙට් එයින්ද එහදී වැඩ කරන්නේ නැහැ. එම නිකන් අර හුරතල් වෙවි යන්න නම් ඉන්නේ. ඇත්තටම මේ වගේම මෙඩිසින් යන්න ඕනේ නැහැ. ඒ වගේම ඉන්ජිනේරිය යන්න ඕනේ නැහැ නේ. එහෙම නිකන් අර හැම එකටම මැසිවිලි නගන જાතියේ උන්ට පුළුවන් ද මිනිහෙක්ගේ ජීවිතයක් එහෙම වගකීමක් බාර දෙන්න බෑනේ. ඉංජිනේර්ස්ලා ડોක්ටර්ස්ලා හෝ කිසිම වගකීම් සහගත වෘත්තයකට උන් හරියන්නේ නැහැ. අර ඒ වගේ නිකන් චුට්ටක් වෙනස් වෙනකොට ඔක්කොම අතහැරලා දාන જાතියෝ. ඔක්කොම අතහැරලා දාලා යයි. එහෙම ඉන්නවා ඇත්තට සමහරක්. එහෙම මේ ડોක්ටර්ස්ලා මම දැකලා තියෙනවා පේෂන්ට් කෙනෙක් ඒ කියන්නේ යාගේ වැරද්දක් නෙවෙයි. නමුත් එයාගේ බාරව ඉන්න පේෂන්ට් කෙනෙක් නැති වුනහම යන ડોක්ටර්ස්ලා ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ වගකීම තමයි අනිත් මිනිස්සු කඩාය වැටෙන වෙලාවට උන් හයියට ඉන්න ඕනේ ඉතින්. ඒකනේ අවුරුදු ගානක් ට්‍රේන් කරවලා ඒකට ගැලපෙන මිනිස්සු එක්සෑම් එකකින් තෝරගෙන එහෙම ගන්නේ. මේ මිනිස්සුන්ට හොරතල් වෙන්නයි තියන්නේ. ඒතර වා තේරුම් ගන්න ඔයාගේ මයින්ඩ් සෙට් එක හැදෙන්න ඕන ඒ වගේ රෙස්පොන්සිබිලිටි එකක් බාර ගන්න පුළුවන් මිනිස්සෙක් වෙන ලෙවල් එකට. ඒ හිම අර මේ පොඩි පොඩි උච්චාවචනීය වීම මත තමන් වැඩ කරන විදි වෙනස් වෙන උන් ඒකට හරියන්නේ නැහැ. ඒ මුලින්ම තමන් එහෙම කෙනෙක් නම් එම තමන්ගේ විදිහ කියලා නිශ්චිත එකක් නැහැ. හරිද? වාට ඒක ඩිසයිඩ් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය වයසේ මිනිස්සු ළමයි නෙවෙයි මිනිස්සු කියමුකෝ. හරි. ඔය වයසේ මිනිස්සු කියන්නේ තමන්ගේ විදිහ වැඩිපුරම වෙනස් කරන්න පුළුවන් වයස. ඒ ඕගොල්ලොන්ටම තේරෙනවා ඇති ගිය අවුරුදු හිටපු එක නෙවෙයි මේ ඉන්නේ. සමහර ඒ කාලේ අදහපු ගොන් අදහස් දැන් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ එහෙම පැහැදිලිව වෙනස් වෙන්න පුළුවන්ම කාලේ ඕගොල්ලෝ ඉන්නේ. වැඩිපුරම එක්ස්පීරියන්ස් එකතු වෙන කාලේ ඕගොල්ලෝ ඉන්නේ. එහෙනම් ඕගොල්ලන්ගේ විදිහ කියලා එකක් නැහැ. සමහරු හිතා ඉතින් මම ඉතින් එහෙමයිනේ කියලා. ඒක වෙනස් කරන්න ඕගොල්ලෝ ඉන්නේ ඒක වෙනස් කරන්න පුළුවන් තැනක. ඒ නිසා මේ අර ටයිප් නම් ඔයා සහ ඔයාගේ බලාපොරොත්තුව දිගටම එහෙම ඉන්න නම් එනේ වැඩ ඔයාට ඕන විදියට සිද්ධ නොවෙනකොට ඒ වැඩ අතාරින සීන් එකේ ඉන්න නම් ඔයාට ඕනේ. එහෙම නැත්නම් ෆුල් අප්සෙට් ගහලා ලෝකෙම එපා වෙලා ඉන්න නම් ඔයාට ඕනේ. ඔයා එහෙම ඉන්න ඔයා අර වගේ දේවල් වලට යන්න එපා. මොකද ඒක ඔයාට ඊට වඩා අමාරුයි. ඒක කොහොමදවත් ඔයා හිතන විදියට වෙන්නේ නැහැ. ඒක ගොඩක් අමාරුයි. හරිද? ඒ සියලු දේ ඕනම වගකීමක් සහිත වෘත්තියක් මං කියන්නේ. අර ලොකුම දෙක විතරක් නෙවෙයි. එන තමන්ගේ විදිය හදාගන්න හිත හිත ඉන්න එක නවත්ත. දැන් වැඩ කරලා ලකුණු අඩුවෙන් වෙයි කියලා එහෙම බය තියෙනවද කාට හරි? වැඩිපුර වැඩ කරොත් ලකුණු අඩු වෙයිද දන්නේ නැහැ. එහෙමනම් වැඩ කරන්න එපා. එහෙම වෙන්න බෑනේ. ඔයා වැඩ කරොත් ඒක මේ සතියේ වැඩි වෙන්නේ නැති වෙයි. කවදා හරි ඒකෙන් තේරුමක් වෙන්න එපයි. වැඩ කරලා ලකුණු අඩු වෙන්න බෑනේ. පේපර් ලියලා ලකුණු අඩු වෙන්න බෑනේ. ඒ සතියේ සමහරක් විට අඩු වෙයි. ඉතින් ඒ සතියේ ඔයා බලපුවා නෙවෙයි වෙන ඒවා ටිකක් වෙන්නදී පේපර් එකේ අහලා තියෙන්නේ. සමහරකට ඒ සතියේ ඔයා පේපර් එක හරියට ටයිම් මැනේජ් කරන්න මොනවා හරි හේතු නිසා කියලා වෙන්නේ. නමුත් වැඩ කරන එකෙන් හොදක් මිසක් නරකක් වෙන්න බෑ. නිසා ඕනවට වඩා ලකුණුද අනම්මනම් හිත හිතින් එක නතර කරන්න. හරිද? සහ ඊයේ දවසේ
වැඩ කරන්න පුළුවන්ද බැරිද උනේ කියලා හිතන එක නතර කරන්න. ඔයාට අද කියලා දවසක් තියෙන සමහර අදත් උදේ වරුවම ෆුල් කාලා කන්නි වෙන්න ඇති. මොකද කරන්නේ දැන් ඉතින්? ඒක හිතන එක නතර කරන්න. මේ මොහොතේ ඉඳන් ඒ මොහොතේ වාගේ ඒ ලෙවල් රිසර්ච් එකට කරන්න පුළුවන් උපරිම පාර්ට් එක කරන්න. බැරි වෙච්ච ඒවා ගැන වද වෙවි ඉන්න එපා. ඒවා හදන්න කරන්න පුළුවන් උපරිමේ කරන්න. මේ මාස දෙක මයින්ඩ්සෙට් එක මාරම තීරණාත්මකයි වාගේ වැඩ වෙන විදිහට. නිසා අනවශ්‍ය විදිහට හිතන්න යන්න එපා. කරන්න බැරි වෙච්ච ඒවා හිතන්න යන්න එපා. බැරි වෙයිද කියලා හිතන්න යන්න එපා. පුළුවන් වෙයිද කියලාවත් හිතන්න යන්න එපා. වැඩ කරන්න. මැෂින් වගේ වැඩ කරන්න. ඉමෝෂන්ස් වලට ඔයාව හැන්ඩල් කරන්න දෙන්න එපා. තරහ යනමැති තරහ ගන්න එපා. ඒක නවත්තන්න පුළුවන් අපිට. ඉතින් මොනවා හරි වුණාම ඉතින් ඒක හිතලා බලන්න. හරි තරහ දැන් ඔයා තරහ යනකොට තේරෙනවා හරි තරහ යන්න ඉන්න කියලා තේරෙනවා. පොඩ්ඩක් කල්පනා කරන්න ඕකේ වැඩක් වෙයිද නැද්ද කියලා. ඒ තරහ යන එකේ මාර ඵලදායී දෙයක් වෙනව නම් තරහ ගන්න කමන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ නේ බොහෝ විට. තව ටිකක් වැඩ කරන්න බැරි වෙන එක නෙවෙයි. ඒක කල්පනා කරලා ඉමෝෂන්ස් වලට ඔයාව හැන්ඩල් කරන්න දෙන්නේ නැතුව ඔයා ලොජිකලි තීරණ ගන්න. ආවේ වැඩක් නැහැ නේ තරහ කේන්ති අරන් කේන්ති ගන්න එපා. ඒ වෙලාවේ වැඩක් කරන්න ගන්න. එහෙම පුළුවන් මේක බැලන්ස් කරන්න පුළුවන්. එහෙම දැන් උඹලා පොඩි උන් නෙවෙයි මං හැම තිස්සෙම කියනවා නේ ඇත්තටම කියන්නේ උඹලා දැන් ඉස්සරහ ලොකු වගකීම් ටික ගන්න ඕනේ ඉතින් ඕගොල්ලෝ. ස්වාධීනව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන ඕගොල්ලන්ට. ඒතකොට ඕගොල්ලන්ට එහෙම මේ පොඩි උන් වගේ හැසිරෙන්න බෑ. එහෙම හැසිරුණොත් උගලන්ට ඉස්සරහ සර්වයිව් වෙන්න බෑ. අමාරු වැඩ තමයි කරන්න තියෙන්නේ. කරන්න බෑ කියලා හිතන වැඩ තමයි කරන්න පටන් ගන්න වෙන්නේ. එහෙමනේ ඉතින් ඒක පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ හරියට මහන්සි වෙන්න සහ උපරිමයේම දෙන්න මේකට. මේ මාස දෙක ඔයාගේ ජීවිතේ නරකම මාස දෙක කියලා හිතලා කෙලින්ම අර ඊට වඩා නරකක් වෙන්න බැරි ලෙවල් එකට හිත හදා ගන්න. වෙන ඕන එකක් මං කිව්වේ නරකම එක් කියලා hina වෙන්න පුළුවන් ලෙවල් එකට හදා ගන්න. නරකම මාස දෙක වෙයි. අර අසීමිතව මහන්සි වෙන්න වෙයි. මහන්සි වෙන්න අර මං කිව්වා වගේ පුළුවන් තරම් නිකන් වෙලාවට නිදා ගන්න. හැරලා ඉන්න මුළු වෙලාවම පුළුවන් තරම් වැඩ කරන්න. ඒ කන බොන අත්‍යවශ්‍ය දේවල් ටික කරන්න වෙන මොනවත් කරන්න තියන්න එපා. ඉතින් එහෙම බෑ ඉතින් අන්තිම ටික නේ යන්නේ. දැන් හොඳට වැඩ කරන් ආපු ළමයෙකුට පොඩ්ඩක් රෙස්ට් එකේ පුළුවන් වැඩ කරන්න. සිලබස් උත් ඉවරයි අවුලක් නැහැ. නමුත් එහෙම නැති අයනේ බහුතරය ඉන්නේ විශේෂයෙන් සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයි. ෆස්ට් සයි කියලා ඉතින් වෙන්න සන්නේ උරුස් එච්චර තමයි. මේ ඒ හින්දා මේක මරදාල කරන්න හිතන එක නවත්තන්න මහන්සි වෙන්න වෙනවා. දැන් ඕගොල්ලෝ දැන් ඔය මේ ඉස්කෝලේ යන කාලවල වල ස්පෝර්ට්ස් කරපෙවුන් ඇති. දැන් ස්පෝර්ට්ස් කරපෙවුන්ව දැකලා තියෙන උන් ඇති. ස්පෝර්ට්ස් කරන්නේ සාමාන්‍යයෙන් ඔය ගොඩක් ටිකක් ලොකු ස්පෝර්ට් එකක් නම් කරන්නේ සා ඌ ඒකේ ටිකක් කැපී පෙනෙන එකක් නම් සමහරක් කට උන් ඉස්කෝලේ උදේ 5ට විතර. හරිද? ඇවිල්ලා උන් ප්‍රැක්ටිස් කරනවා ඉස්කෝලේ පන්ති පටන් ගන්න කලින්. 5ට විතර ඒ කියන්නේ 5ට ඉන්න උන් ගෙදරින් කීයට නැගිටගෙන ඉන්න බෑ. ඔය ඉස්කෝලේ නිදාගෙන 5ට නැගිටලා ප්‍රැක්ටිස් කරනවා නෙවෙයිනේ උන්. අර ඊට පස්සේ ඒක ඉවරලා ආයෙ හවසත් උන් ප්‍රැක්ටිස්. සමහරකට රෑ වෙනකම් ප්‍රැක්ටිස් කරලා ගෙදර ගිහලා ආයෙ පාන්දර ඇවිල්ලා උන්වහන්සේ වැඩ කරනවා. ඒ ෆර්ට් එක මොකද දෙන්නවද මේකට කියලා බලන්නකො. එච්චර දෙන්නෙත් නෑ නේ සමහරක් වෙලාවට. අර ස්පෝර්ට් එක කරලා සමහරකට බොහෝ විට ඔය කරලා උන් ඉස්කෝලෙන් පස්සේ ඔය කරන්නෙත් නෑ. මේක එහෙම නෙවෙයි මේක ඊට ගොඩක් එහා යන කතන්දරයක්. ඒ ෆර්ට් එක මේකට දෙනවද? ඒ තරම්වත් එකක්. දෙන අය ඇති. මං කියන්නේ ගොඩක් අය ගැන කතා කරලා ඕගොල්ලන්ට තව වැඩ කරන්න පුළුවන් බොරු කියන්න එපා. හරි. තව පුළුවන් මහන්සි වෙන්න. සහ ඒකට මේ පැය දෙකක් විතර නිදාගෙන පැය 22ක් වැඩ කරන්න ඕනෙත් නෑ. ඕගොල්ලෝ හැරිලා ඕන තරම් කාලේ නාස්ති කරනවා. නැද්ද? ඊයේ නාස්ති කරපු කාලේ එකතු කරගෙන බලන්න දැන් පන්තියක් තිබ්බනම් එහෙම වෙන එකක් නෑ. පන්ති නොතිබ්බනම් තමන් තනියෙන් වැඩ කර ඔයිට වඩා වැඩ කරන්න බෙද හැරලා ඉන්න වෙලාවේ නිදා ගන්න වෙලාවමත් වැඩි කරලා හැරලා ඉන්න වෙලාවේ වැඩ කරන ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් ඕගොල්ලන්ට. ඇත්ත කතාව ඒක. හරියට ඉස්සරහ ටිකේ අනවශ්‍ය දේවල් ටික අයින් කරලා දැම්මොත් ඕගොල්ලන්ට වැඩිපුර නිදාගෙනත් දැන් නිදා ගන්නට වඩා වැඩි වෙලාවක් නිදාගෙන දැන් වැඩ කරනට වඩා වැඩි වෙලාවක් වැඩ කරන්න පුළුවන්. නාස්ති වෙන කාලය අයින් කරොත්. ඕගොල්ලෝ තාම බොරු කියන්නේ ඔය මේ වෙලාව නෑ. මේ කණ්ඩ බොණ්ඩවත් වෙලාවක් නෑ. බොරු කියන්නේ මටත් තියෙන වෙලාවක් ගන්න ඕනද? එහෙම නැති වෙන්නේ නෑ. ඕගොල්ලෝ කාලේ නාස්ති කරලා තියෙන කොහෙන් හරි වෙලාව අනවශ්‍ය විදිහට ගිහින් තියෙනවා. එහෙම වෙන්නේ නෑ. එහෙනම් මේ මයින්ඩ්සෙට් එක හදා ගන්න අනවශ්‍ය විදිහට හිතන්න යන්නේ නැතුව කාලේ නාස්ති කරන්න එපා. කාලේ නාස්ති වෙනවා නම් ඒ වෙලාවෙ නිදා ගන්න. ඒක වටිනවා. ඒක නාස්තියක් නෙවෙයි. ඇහැරලා ඉන්න වෙලාවේ පුළුවන් තරම් වැඩ කරන්න දෙන්න. එක පේපර් එකක්වත් මිස් කරන්න නැතුව කරන්න. ඒක හිතන හදාගන්න. ලකුණු කීයට වැටුණත් පේපර් ටික කරන්න. හිතන්න ගියොත් හිත නාස්ති කරන්න ගියොත් බෑ. කරන්න ගත්තොත් පුළුවන්.